අගුවන් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඒ තමයි 11 වසරේ තාපය කියන පාඩම. මේ ඉතාමත් වැදගත් පාඩමක්. අවස්ථා රාශියකදී සාමාන්‍ය පෙළ විභාගයට අවිලා තියෙනවා තාපය කියන පාඩමේ ගණන් ටිකක්. ඉතින් අද්‍ය මම තාපය කියන මුළු පාඩමම ඔයාලට ගෙන්න බලාපොරොත්තුවක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා තාපය කියන පාඩම වීඩියෝ ක්ලිප් කිහිපයකින් ඔයා හමුවට ගේන්න. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ තාපය කියන පාඩමේ පළවෙනි කොටස. හරිනේ? අපි බලමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු තාපය කියන්නේ මොකක්ද? මේ තාපයේ ශක්ති විශේෂය. නේ? තාපය කියන්නේ මොකක්ද බලමු. ඔක්කොම කලින්. තාපය. මොකක්ද තාපය කියන්නේ? තාපය කියන්නේ තාපය කියන්නේ යම් පදාර්ථයක් උණුසුම් කරන ශක්ති ප්‍රභේදයයි. ඕකට අපි කියන තාපය. යම් පදාර්ථයක් උණුසුම් කරන ශක්ති වර්ගය, ශක්ති ප්‍රභේදය තාපය. උදිවා හිතන්නකෝ මොන පදාර්ථයක් තියෙනවා. හරිද? මේ පදාර්ථයට අපි දෙනවා තාප ශක්තිය. හරිද? අපි දුන්න ඔන්න තාපය දෙනවා. මෙයා උෂ්ණත්වය මොනවද වේද? උදි උෂ්ණත්වය මං කියන සෙල්සියස් අංශක වැඩි වෙනවා 4කින්. උපකල්පනය කරන්න. තාපය මනින්නේ කොහොමද? තාපය විතරක් නෙමෙයි මේ ලෝකේ ඕනෑම ශක්තියක් මනින්නේ ජූල් වලින්. අපි ජූල 30ක තාප ශක්තියක් දුන්නා. එතන මෙයා උෂ්ණත්වය 4කින් වැඩි වුණා. ඒ වගේ මම ඔයාලට කියනවා යම් පදාර්ථයකින් පුතේ තාපය අයින් කරොති. ඔන්න තාපය අයින් කරොති උෂ්ණත්වය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. මොකද දෙකකින් අඩු වුණා. ලස්සන මතාව කියන්නේ. පුතේ යම් පදාර්ථයකට තාප ශක්තිය දුන්නොතින් ඒ පදාර්ථ උෂ්ණත්වය වැඩි වෙනවා. යම් පදාර්ථයකින් තාපය අයින් කරොතින් ඒ පදාර්ථ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් මොකද්ද තාපය කියන්නේ? යම් පදාර්ථයක් උණුසුම් කරන ශක්ති ප්‍රභේදය. හරිනේ? ශක්ති ප්‍රභේදය. ඒතර පදාර්ථයකට අපි තාපය දුන්නොත් උෂ්ණත්වය වැඩි වෙනවා. පදාර්ථකින් තාපය අයින් කරොත් උෂ්ණත්වය අඩු වෙනවා. දැන් අපි ඉගෙන ගමු උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. ටෙම්පරේචර්. එයා හීට් නේ. එතකොට තාපය කියන්නේ තාපය මොකක්ද කියලා ඉගෙන ගත්තා. එහෙනම් උෂ්ණත්වය කියන්නේ මොකක්ද ඉගෙන ගමු. උෂ්ණත්වය ඔන්න උෂ්ණත්වය අපේ කැපිටල් T උෂ්ණත්වය. හරිනේ? පුතේ තාපයේ තමයි ශක්ති ප්‍රවේදය වෙන්නේ. හැබැයි උෂ්ණත්වය කියන්නේ ශක්ති ප්‍රවේදයක් නෙමෙයි. හරිනේ? උෂ්ණත්වයේ ශක්ති ප්‍රවේදයක් නෙමෙයි. තාපයේ ශක්ති ප්‍රවේදය වෙන්නේ. ඒතර බලන්න ඕන උෂ්ණත්වයේ අර්ථකථනය මොකක්ද? අපි කියනවා මෙහෙම එකක්. යම් පදාර්ථයක් නිර්මාණය වී ඇති බලන්න ඉන්න. යම් පදාර්ථයක් නිර්මාණය වී ඇති යම් පදාර්ථයක් නිර්මාණය වී ඇති අංශුන්ගේ මධ්‍යන්‍ය චාලක ශක්තිය මිනුමයි. අංශුන්ගේ මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමයි. ඔන්න හරිනේ? ඔන්න යම් පදාර්ථය නිර්මාණය වී ඇති අංශුන්ගේ මධ්‍යන්‍ය චාලක ශක්ති පිළිබඳ මිනුමට අපි කියන මොකද්ද? උෂ්ණත්වය කියලා. මධ්‍යන්‍ය චාලක ශක්ති මිනුම. හරිනේ බලන්න. එතන මෙතන මොකද්ද ගැටලුව තියෙන්නේ? පොඩි අර්ථකථනයක් තියෙන්නේ.
පොඩි අතර නැති. එහෙනම් උෂ්ණත්වය දන්නවා අපි, තාපය අපි දන්නවා. දැන් මෙතනින් එහා බලමු අපි මේක කොහොමද ඉදිරියට කරන්න කියලා. එහෙනම් මාතෘකාවක් අපි ලියනවා මොකද්ද? උෂ්ණත්වය මැනීමේ ඒකක කියලා. උෂ්ණත්වය මැනීමේ ඒකක. උෂ්ණත්වය මැනීමේ ඒකක. උෂ්ණත්වය මැනීමේ ඒකක. උෂ්ණත්වය මැනීමේ ඒකක. පුතේ උෂ්ණත්වය මැනීමේ ඒකක කියන්නේ මොනවද? සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක හා කෙල්වින්. මට කියන්නේ සෙල්සියස් අංශක. सेल्सियस अंशक संकेत C0 දෙවෙනි ෆැරන්හයිට් अंशक फ़ारेनहाइट अंशक F0 තව එකක් කියන්නේ කෙල්වින් සංකේතේ නෝඩ් නෑ K විතරයි. එහෙනම් උෂ්ණත්වය මැනීමේ ඒකක තියෙනවා තුනක්. සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක හා කෙල්වින්. හරිනේ. අපි ඉගෙන ගත්තා නේද උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා? යම් පදාර්ථයක් නිර්මාණය වී ඇති අංශුන්ගේ මධ්‍යස්ථ චාලක ශක්ති පිළිබඳ මිනිම උෂ්ණත්වයයි. එහෙනම් මොකක්ද කතාව? පුතේ ඔයා හිතන්නකෝ මෙන්න මේ හුණු කූර. හරි. මේ හුණු කූර හැදිලා තියෙන අංශුන්ගේ චාල ශක්තිය ගන්නවා. ඒ චාල ශක්තිය හොයලා අංශු ගණනින් බෙදන්නවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? මධ්‍යස්ථ චාල ශක්තිය වල මිනුම. අන්න ඒකට අපි කියන මොකද්ද? උෂ්ණත්වය කියලා. හැබැයි ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද? බැහැ. ඒකින්ද පුතේ උෂ්ණත්වය මැනීමේ අභිමත ඒකක. මේවට අපි කියන උෂ්ණත්වය මැනීමේ මොනවාද? අභිමත ඒකක කියන්නේ. අභිමත ඒකක තුනක් නිර්මාණය කළා තියෙනවා. මොකද්ද? සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක හා කෙල්වින් කියලා. මේ අභිමත ඒකක කියන්නේ මොනවද? මිනිසාගේ දැන් මේ කට්ටියන්ගේ අභිමතයේ පරිදි හදාගත්තපු ඒකක. ඒකයි මේවට අපි කියන්නේ අභිමත ඒකක කියලා. හරි? එහෙනම් දැන් අපි මේ එක එකක් පිළිබඳව සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක, කෙල්වින් පිළිබඳව එක එකක් ගැන වෙනම අපි ඉගෙන ගනිමු. හරිනේ? හරි. ඊට කලින් මේ තුන ගැන ඉගෙන ගන්න කලින් තව චූටි දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. ඒ තමයි මොකක්ද මේ චූටි දේ? පුතේ. උෂ්ණත්වය විතරක් නෙවෙයි ඕනෑම මිනුම් උපකරණයක තියෙන මිනුම් ඒකකයක් නම් එවන්නේ විදුම් මොන කිලෝග්‍රෑම් තත්පර මීටර හරි නිව්ටන් මේ ඕනෑම මිනුම් ඒකකයක තියෙන දෙයක් තමයි මොකද? අචල ලක්ෂ දෙකක්. අචල ලක්ෂ දෙකක් තියෙනවා. අචල ලක්ෂ දෙකක් තියෙනවා. හරිනේ. එහෙනම් මේ සෙල්සියස් පරිමාණය, කෙල්වින් පරිමාණය, සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය අචල ලක්ෂ දෙකක් තියෙනවා. මොකද ඕනම පරිමාණයක පොතේ අචල ලක්ෂ දෙකක් තියෙනවා. උදාහරණයක් මම ගන්නද? ඕනෑ කරනවා අඩි කෝදුවක. ඒක අචල ලක්ෂ දෙක වෙන්නේ 0යි 15යි. අපිට 0වත් 15වත් අතර පාඩම් ගන්න පුළුවන්. ඔය කෝණමානය ගන්න ඔයාගේ. මෙතන බිඳුව මෙතන 180. එහෙනම් අංශක 180 බිඳුවක් 180වත් අතර ඕනෑම පාඩාංගමකින් ගන්න පුළුවන්. හරි? එහෙනම් ඕන කතාව. එහෙනම් පරිමාණයක් මොනවද තියෙන්න ඕනද? අචල ලක්ෂ දෙකක් තියෙනවා. මේ අචල ලක්ෂ දෙක පුතේ අනිකුත් සාධක මත වෙනස් වෙන්න බෑ. හරිනේ? එහෙනම් අපි ඉගෙන ගමුකෝ සෙල්සියස් පරිමාණය පිළිබඳව. ඔන්න මාතෘකාව තමයි සෙල්සියස් පරිමාණය. සෙල්සියස් පරිමාණය. सेल्सियस परिमाण सेल्सियस परिमाण है तमें अद मात्रा C0
සෙල්සියස් පරිමාණය. එහෙනම් සෙල්සියස් කියන විද්‍යාඥයා තමයි පුතේ මේක හොයාගන්නේ. එක යට ගරු කරන්නේ සෙල්සියස් වලින් මනින්නේ. එයාගේ අචල ලක්ෂ දෙක වෙන්නේ මොකද්ද? අයිස් මොකද්ද? වායුගෝලීය පීඩනයේ එක යටතේ සංසුද්ධ අයිස් දියවන උෂ්ණත්වයයි එම තත්ත්වය යටතේදීම ජලය හුමාලේ බඩවත්වන උෂ්ණත්වයයි. එහෙනම් අපි කෙටියෙන් ලියුවොත් අයිස් දියවන උෂ්ණත්වය අනිත් එක ජලය හුමාලේ බවට පත්වන උෂ්ණත්වය සෙල්සියස් කියන පරිමාණයේදී අචල ලක්ෂ දෙක වෙන පුතේ වායුගෝල පීඩන එක යටතේ සංසුද්ධ අයිස් දියවන උෂ්ණත්වයයි එම තත්ත්වය යටතේදී ජලයේ හුමාලවන උෂ්ණත්වයයි. එහෙනම් අයිස් දියවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි කියලා උපකල්පනය කරලා තියෙනවා. ජලයේ හුමාලේ බඩවත්න උෂ්ණත්වය අංශක 100යි කියලා උපකල්පනය කරලා තියෙනවා. ඒක උදේ දන්නවා මේ 0 හා 100 අතර කොටස් කීයක් තියෙනවද? පුතේ කොටස් තියෙනවා 100ක්. ප්‍රසිද්ධ ඔන්න සෙල්සියස් පරිමාණය. එතකොට ඇයි සෙල්සියස් අංශ කීය ජල හුමාලවල පත්වන්නේ? පත්වන්නේ මොකද කියන අදාළ නැහැ. කියන්නේ සෙල්සියස් කියන පරිමාණයේදී සෙල්සියස් කියන විද්‍යාඥයා විසින් කිව්වා අයිස් දියවන උෂ්ණත්වය අංශක 0යි ජලයේ හුමාලවල උෂ්ණත්වය අංශක 100යි කියලා කිව්වා. ඒ කිව්ව හින්දා අපි ගන්නවා අයිස් වල ද්‍රවාංග අංශක 0යි ජලයේ තාපාංග අංශක 100යි කියලා. ඒක වැරදිලාවක්වත් මෙහෙම වුණා නම් පුතේ. සෙල්සියස් කියන විද්‍යාඥයෙක් කිව්වනම් ජලයේ හුමාලයට බවට පත්වන්නේ සෙල්සියස් අංශක 80 දී කියලා කිව්වනම් අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ ජලයේ තාපාංග අංශක 100යි කියලා නෙවෙයි 80යි කියලා. අපිට කිව්වනම් අයිස් දිනුෂ්ණක අංශක 2යි කියලා අපි ඉගෙන ගන්න පොඩි කාලේ නම් අයිස් වල ද්‍රවාංග අංශක 0යි කියලා නෙවෙයි කී කියලායි 2යි කියලා. හැබැයි සෙල්සියස් කියන විද්‍යාඥයා එහෙම කිව්වේ නැහැ. එහෙනම් ඔයා කොහොමද කිව්වේ? එයා කිව්වා අයිස් දියවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 2යි ජලයේ හුමාලවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි කියලා එයා කිව්වා. ඒ දෙක පුද්ගල බද්ධ වෙලා කිව්වේ. අභිමතය බද්ධ කිව්වේ. ඒකින් එතන ගැටලුවක් ඉන්නේ නැහැ. දැන් තරකයක් නැහැ එතන. ඒක අපි බැලුවොත් මෙතන කොටස් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. ඒ කවුද? සෙල්සියස් පරිමාණය. එහෙනම් අපි දැන් ගිලකට ගමු ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය මොනවද? ෆැරන්හයිට් පරිමාණය බලන්න. ෆැරන්හයිට් පරිමාණය. මේ ෆැරන්හයිට් පරිමාණ සංකේතය කියන්නේ F0. ඒකෙත් බුද්ධ අචල ලක්ෂ දෙක වෙන්නේ අර අචල ලක්ෂ දෙකම තමයි. මොකක්ද? වායුගෝලීය පීඩනයක යටතේ සංසුද්ධ අයිස් දියවන උෂ්ණත්වය. එහෙනම් අයිස් දියවන උෂ්ණත්වය. අනිත් එක ජලය හුමාලේ බවට පත්වන උෂ්ණත්වය. ඔන්න ෆැරන්හයිට් කියන විද්‍යාඥයෙක් කියනවා අයිස් දියවන උෂ්ණත්වය ෆැරන්හයිට් 32යි. ජලයේ හුමාලවත් ෆැරන්හයිට් 212 දී කියලා කිව්වා. එයා කිව්වනේ එහෙනම් පුතේ අයිස් වල ද්‍රවාංකය සෙල්සියස් කීයද? 0යි. ෆැරන්හයිට් කීයද? 32යි. දැන් අපිට කියන්නේ ජලයේ තාපාංකය ෆැරන්හයිට් කීයද? 212යි. ෆැරන්හයිට් 212යි. සෙල්සියස් 100යි. ඒක කොටස් කීයක් තියෙනවද? කොටස් තියෙනවා කීයක්ද? 180ක්. 180ක් තියෙනවා. ඔන්න.
සෙල්සියස් පරිමාණයයි කෙල්වින් පරිමාණය අතර වෙනස බලන්න. දෙකේම අචල ලක්ෂ දෙක සමානයි. අචල ලක්ෂ දෙක සමානයි. වෙනස් වෙලා තියෙන්නේ කොතනින්ද? උදේ වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ කතාවෙන්. ඒ දෙන්න අතර පරතරයේ කොටස් මෙතන 32යි නේ අතන 212යි වෙනස අතර අන්තරය කීයක් වෙනවද? කොටස් 180ක් වෙනවා. ඔන්න එන ෆැරන්හයිට් පරිමාණය ඉතින් කතා කරා සෙල්සියස් පරිමාණය. දැන් අපි ඉගෙන ගන්නවා කෙල්වින් පරිමාණය. නම් අපි මේක මකලා මාතෘකාව ලියනවා කෙල්වින් පරිමාණය. කෙල්වින් පරිමාණය. කෙල්වින්ගේ සාමිවරයා තමයි හොයාගන්නේ. උදේට නෝට් එකේ නෑ K විතරයි. කැපිටල් K විතරයි සංකේතය වෙන්නේ. ඔය දන්නවද මෙයා කවුද මේ? හේ මේක තමයි පුතේ උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික ඒකකය. මම කියන උෂ්ණත්වය මැනීමේ උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික ඒකකය. අන්තර්ජාතික ඒකකය අපිට SI ඒකකය කියනවා. SI ඒකකය. SI කියනවා ස්ටෑන්ඩඩ් ඩිවිෂනල් ඒකකය මොකද්ද? කෙල්වින් වේ. කෙල්වින් පරිමාණය. කෙල්වින් පරිමාණය වේ. හරි. එහෙනම් කෙල්වින් පරිමාණ විශේෂත්වය තමයි පුතේ එයාට සෙල්සියස් සහ ෆැරන්හයිට් වගේ අචල ලක්ෂ දෙකක් නැහැ. එයාට තියෙන අචල ලක්ෂ කීයක් විතරද? එකයි. ඒ අචල ලක්ෂය මොකද්ද? නිරපේක්ෂ ශූන්‍ය. එහෙනම් අපි මේක තව ටිකක් ඉගෙන ගන්න කලින් මාතෘකාවක් ලියලා ඉන්න නිරපේක්ෂ ශූන්‍ය කියලා. මම මකනවා සර් මේක නිරව මාතෘකාවක් නිරපේක්ෂ ශූන්‍ය. නිරපේක්ෂ ශූන්‍ය. හරිනේ? निरपेक्ष शून्य निरपेक्ष शून्य මොකද්ද පුතේ නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ? දෙව නමෙම තේරෙන ශූන්‍ය කියන්නේ බිඳුවයි කියන එකනේ. නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ මොකද්ද? යම් පදාර්ථයකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වයට අපි කියනවා නිරපේක්ෂ ශූන්‍ය කියලා. හරිනේ? එහෙනම් නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ යම් පදාර්ථයකට තිබිය හැකි මොකද්ද? අවම උෂ්ණත්වය තිබිය හැකි අවම උෂ්ණත්වයයි. යම් පදාර්ථයකට තිබිය හැකි අවම උෂ්ණත්වයට අපි කියන මොකද්ද? නිරපේක්ෂ ශූන්‍ය කියලා. දැන් කෙල්වින් කියනවා යම් පදාර්ථයක උෂ්ණත්වය අඩු කරන් යනකොට එක්තරා උෂ්ණත්වයකටපත් වෙනවලු අපි තව කොච්චර උත්සාහ කරත් මේ පදාර්ථයේ උෂ්ණත්වය ඒ අගයට වඩා අඩු කරන්න බැහැ. අන්නේ අගයට යනවා කිව්ව මොකද්ද? නිරපේක්ෂ ශූන්‍ය. එහෙනම් යම් පදාර්ථයකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය නමක් කියන්නේ නිරපේක්ෂ ශූන්‍ය. ඒ වගේම කෙල්වින් කියනවා යම් පදාර්ථයකට පුතේ උපරිම උෂ්ණත්වයක් තියෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට යම් පදාර්ථ උෂ්ණත්වයක ඕනෑ තරම් අගට වැඩි කරන් යන්න පුළුවන්. එහෙනම් අචල ලක්ෂ දෙකක් නැහැ මෙයාට. අචල ලක්ෂ එකයි තියෙන්නේ මොකද්ද? නිරපේක්ෂ ශූන්‍ය. හරිනේ? එහෙනම් යම් පදාර්ථයකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය තමයි අචල ලක්ෂ විදිහට ගත්තේ කවුද? කෙල්වින් සාමිවරයා. ඒතර ඒක තමයි නිරපේක්ෂ ශූන්‍ය උනේ. නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ යම් පදාර්ථයකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය. හරිනේ? එතකොට එයා එකට නමක් දැම්මා කෙල්වින් බිඳුව කියලා. ඔය නිරපේක්ෂ ශූන්‍ය අගය. නිරපේක්ෂ ශූන්‍ය කවුද? කෙල්වින් බිඳුවයි. පසුකාල විද්‍යාඥයා ගත්තා කෙල්වින් බිඳුවයි කියලා කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273.15 කියලා. හරිනේ? તો නිරපේක්ෂ ශූන්‍යයේ කෙල්වින් බිඳුවයි. ඒ කෙල්වින් හා සෙල්සියස් පරතරය මට කියන්න. ඍණ 273.15. හරිනේ? එහෙනම් අපි දැන් දන්නවා සෙල්සියස් දන්නවා, ෆැරන්හයිට් දන්නවා, කෙල්වින් දන්නවා. දැන් අපි ඉගෙන ගන්නවා මොකද්ද?
ඒකක පරිවර්තනයක්. මොකද්ද මේ ඒකක පරිවර්තනයක් වෙන්නේ? සෙල්සියස් හා කෙල්වින් අතර ඒකක පරිවර්තනයක්. ඊට කලින් මම මේ පොඩි හැඳින්වීම අර ගන්නවා. පොඩි හැඳින්වීම ගන්නවා නැත්තේ. බලන්න පොඩි හැඳින්වීම වලට තේරෙනවද බලන්න පුතේ. මෙවන්නකො. කෙල්වින් බිඳුවයි. කෙල්වින් බිඳුවයි. එහෙනම් සෙල්සියස් කීයද? අපි ඉගෙන ගත්තා ඍණ 273යි. සර් දශම 1.5 ඒක අවදක් කරනු ගණන් වලදී. එහෙනම් දෙපැත්තටම එකතු කරනවා සර් 273ක්. මෙතන ගියේ බිඳුවයි. ඇයි ඒ? ඍණ 273යි. දැන් මෙතෙන්ටත් එකතු කරනවා 273ක්. උත්තරේ කියන්නේ 273යි මොනවාද? කෙල්වින්. එනමුත් කෙල්වින් බිඳුවක් කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273ක්. හැබැයි සෙල්සියස් බිඳුවක් කියන්නේ කෙල්වින් කීයද? 273ක්. එහෙනම් ආපහු මම එකතු කරනවා කොටස් 20 කීයක්ද? 27ක් මම එකතු කරනවා. දැන් උත්තරේ 27යි සෙල්සියස්. දැන් මෙතෙන්ටත් එකතු කරනවා 27ක්. උත්තරේ කීයක් එනවා? 300යි කෙල්වින්. 300 කෙල්වින්. අන්න. ඒවට තේරෙනවනේ. එහෙනම් පුතේ කෙල්වින් හා සෙල්සියස් අතර කොච්චර වෙනසක් තියෙද? කොටස් 273ක වෙනසක් තියෙනවා. අන්න මම මෙතෙන්ට එකතු කරන පුතේ කොටස් 3ක්. උත්තරේ කියන්නේ 30යි සෙල්සියස්. 30යි සෙල්සියස්. මෙතෙන්ටත් එකතු කරන කොටස් 3ක්. උත්තරේ 303යි කෙල්වින්. ඔය තේරෙන කොයි වෙලාවෙත් කෙල්වින් හා සෙල්සියස් අතර වෙනස කීයද කොටස්? 273යි. මම වැඩි කරන පුතේ සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය එකකින් වැඩි කරනවා. ඒක 31යි. 31යි. ඒක කෙල්වින් කීයද? එකකින් වැඩි කරොත් කෙල්වින් කීයද? 304යි. ඉතින් හරි 304න් අඩු කරන්න 31ක් 273යි. 303න් අඩු කරන්න 30ක් 273යි. 300න් අඩු කරන්න 27ක් 273යි. ඉතින් බලන්න කොහෙන් මේ කෙල්වින් හා සෙල්සියස් අතර වෙනස කීයද? කොටස් 273යි. හරිනේ? එහෙනම් මම කියනවා එහෙනම් සෙල්සියස් බිඳුවේ ඉන්නකොට කෙල්වින් ඉන්නේ කීයද? 273. ඔන්න වෙනස ඔලුවට ගන්න. හරිද? සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි වෙනකොට කෙල්වින් වැඩි වෙන්නේ කීයකින්ද එකකින්? ඔය හිතන්න මෙහෙම එකක්. මෙතන පුතේ අඩු වුණා. මේ සෙල්සියස් අංශ එකකින් අඩු වුණොත් ඉතින් බලන්න. එකකින් අඩු වෙනවා. උත්තරේ කීයද? 29යි සෙල්සියස් අංශ. දැන් මෙතන එකකින් අඩු නම් උෂ්ණත්වය කීයද? 302යි කෙල්වින්. එහෙනම් කෙල්වින් කොතරගේකින් අඩු වෙනවද? සෙල්සියස් එයාගෙන් අඩු වෙනවා. හරිනේ? එහෙනම් ඔන්න මේක දිහා චුට්ටක් බලාගෙන ඉන්න වෙනස මොකක්ද කියලා. එහෙනම් කෙල්වින් හා සෙල්සියස් අතර වෙනස අපිට බලා ගන්න පුළුවන්. කො විදියට. මේ වෙනස දිහා චුට්ටක් බලන් ඉන්නකෝ අපිට. හරිනේ. එහෙනම් දැන් අපි මෙතනින් ගණන් කීපයක් හදමු. හරි. වඩ පුළුවන් ද බලන්න ගණන් ටික. ගණන් ටික. මොකද ගණන් ටික කියන්නේ? මේ බලන්නකෝ. සෙල්සියස් අංශක सेल्सियस अंशक केल्विन බවට පත් කිරීම කෙල්වින් බවට පත් කිරීම මොකද කරන්නේ මේ බලන්නකෝ මේ ඔයාලට මතකද උදේ අපිට මෙහෙම කතාවක් මත අර chart එක ඔයාලට මතකද ඔයාලට ඔව් සෙල්සියස් අංශක බිඳුවක් වෙනකොට
කෙල්වින් කීයේ 273. එනවා මොකද කරන්න ඕනේ? සෙල්සියස් අංශක දීපු උෂ්ණත්වයක් කෙල්වින් බවට පත් කරන්න නම් කොටස් 273ක් මොනා කරන්න ඕනද? එකට එකතු කරන්න ඕන. එකට එකතු කරන්න ඕන මේ සෙල්සියස් බිඳුවයි කෙල්වින් 273. එහෙනම් බිඳුව 273 කරන්න නම් 273ට එකතු කරන්න කොටස් 273 මේ බිඳුව එකතු කරන්න 273. එනකොට සෙල්සියස් වලින් දීපු උෂ්ණත්වයක් කෙල්වින් බවට පත් කරන්නේ කොහොමද? ඒ දීපු සෙල්සියස් අංශ උෂ්ණත්වයට එකතු කරන්න කොටස් 273. හරි අපි බලමු. මේ බලන්නකො මේ. ඔන්න. අපි සෙල්සියස් අංශ 27යි. 37යි. බලගෙන ඉන්න. 127යි. මේ හැම එකම එකතු කරන්න 273ක්. 273ක් එකතු කරන්න. 273ක් එකතු කරන්න. 273ක් එකතු කරන්න. එතකොට ඔයාට එන්නේ කෙල්වින්. මෙතන කිසි කෙල්වින් කියක් එනවා. කෙල්වින් 300ක් එනවා. කෙල්වින් 300ක් එනවා. හරිනේ. මෙතන කියක් එනවා. 310ක් එනවා. කෙල්වින් 310ක් එනවා. මෙතන කියක් එනවා. 400ක් එනවා. එතන කෙල්වින් 400ක් එනවා. පුළුවන්ද බලන්න? ඕන සෙල්සියස් අංශක 7යි. කෙල්වින් කීයද? එකතු කරන්න 273ක්. උත්තර කීයක් එනවා? 280ක් එනවා කෙල්වින්. එහෙනම් යම් ගන්න මොන අපි වා ගන්න අපි ටවුන් එක ගන්න මිද්දේ ටවුන් එක ගන්න. මිද්දේ ටවුන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 27යි. එහෙනම් කෙල්වින් කීයේ? 300යි. හරි? අපේ ඇගේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 37යි. එහෙනම් කෙල්වින් කීයේ? 310යි. හරි? අපි හිතමු එතන අපි නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශ 7යි. හරි? එහෙනම් කෙල්වින් කීයේ? 280යි. එහෙනම් ඔයාට උදේ සෙල්සියස් අංශක වලදී උෂ්ණත්වයක් කෙල්වින් බවට පත් කරන්න නම් ඔයා මොන කරන්න ඕනද? 273ක් එකතු කරන්න ඕන. එතකොට උදේ සෙල්සියස් උෂ්ණත්වය ට්‍රාන්ස්ලේට් වෙනවද? කන්වර්ට් වෙනවා කවුද? කෙල්වින් බවට. හරි ලේසි. එහෙනම් එකතු කිරීමක් තියෙනවා. හරි? දුරාට හිතන්නකෝ දැන් ඕන එකක් ගමු තව අපිට අපි ගමුකෝ 527ක් ගන්න මම උප සුළු වෙනවාට දෙන්නේ. අපි ගන්න 500 සෙල්සියස් අංශක 527ක් කෙල්වින් කීයද? එන එකතු කරන්නේ 273ක්. හරි? එතන මෙතෙන් එනවා 380ක් එනවා. කෙල්වින් 800යි. මොකද ගැටලුව? කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මතක ගන්න සෙල්සියස් අංශක කෙල්වින් බවට පත් කරන්නේ එකතු කරන කොටස් 273ක්. හරි දැන් බලමු අනිත් පැත්ත. අනිත් පැත්ත බලමු. ඒ කියන්නේ ඔයාලට දෙන්න උෂ්ණත්වය කෙල්වින් වලින්. සෙල්සියස් බවට පත් කරන්න ඕන. මොන කෙල්වින් දෙන්නේ? කෙල්වින් උෂ්ණත්වය කෙල්වින් පත් කරන්න ඕන සෙල්සියස් අංශ බවට. සෙල්සියස් අංශ බවට පත් කරන්න ඕන. පත් කරන්න. එහෙනම් මොකද කරන්නේ? අඩු කරන්න ඕන. හේවන්න මේ අපි දුම් ඔන්න එක්තන උෂ්ණත්වය 827ක් කෙල්වින්. එහෙනම් මොකද කරන්න ඕන? 273ක් ආවසුලුවෙන් දෙමු අපි. අඩු කරන්න 273ක්. ඔන්න. එතකොට කෙලින් මෙතෙන්ට එනවා 800යි 550ක් එනවා. 550ක් සෙල්සියස්. හරි. බලන්න හරිද කියලා බලන්න. 600යි 800යි ඔව්. ඔන්න. තව එකක් අපි ගමුකෝ. අපි ගන්නවා 573ක් කෙල්වින්. එහෙනම් අඩු කරන්න 273ක්. උත්තරේ කීයක් එනවද? 300යි සෙල්සියස්. 300 සෙල්සියස්. එහෙනම් වන්න 1023ක් ගන්න. සෝරි 1073ක් ගන්න කෙල්වින්. අඩු කරන්න 273ක්. උත්තරේ කීයක් එනවද? 800යි කෙල්වින්. 800යි කෙල්වින්.
ඒකට තේරෙනවනේ. උදේ කෙල්වින් වලින් නම් උෂ්ණත්වය දීලා තියෙන්නේ. ඒක සෙල්සියස් අංශක බඩපත් කරන්නේ කොහොමද? අඩු කරන්න කොටස් 273. අපි තව එකක් ගමු. මම මේ ඔක්කොම වලට සුළු වෙන දෙන්නේ. හරි? ඔක්කොම සුළු දෙන්නේ. 973යි කෙල්වින්. හරි? යම් තැනක උෂ්ණත්වය කෙල්වින් 973යි. එතන උෂ්ණත්වය යන සෙල්සියස් වලින්. එතන මොකද කරන්නේ? අඩු කරන්න 273. ඕන. උත්තරේ කියන්නේ 700. සෝරි 700 නේ. 700. එනවාට කෙල්වින් වලින් දීපු උෂ්ණත්වයක් සෙල්සියස් බවට පත් කරන්නේ අඩු කරනවා කොටස් 273ක්. හරිනේ? ඇයි එහෙම හේතුව? මේ බලන්න මම මේක කන්න පොඩ වගේ ඩෝන හින්දා හොඳයි. මේ බලන්නකෝ. දැන් ලොකු කේස් එකක් නෑ. ඒක අපි තාර්කික ගත්තොත් ඉන්නේ බලන්න. අර මතකද අර ඉස්සර chart එක. ඉතින් සෙල්සියස් අංශක මේ සෙල්සියස් අංශක බිඳුවක් වෙනකොට කෙල්වින් කීයද? 273යි කෙල්වින්. ඒක කොයි වෙලාවෙත් අගේ කෙල්වින් වැඩි. සෙල්සියස් අඩු. අර කෙනෙක් කියනවා බිඳුව සමානයි 273යි කියලා. හරිද මේ? නෑ. ඇයි? හරි. මොකද හේතුව? අපි බලමුකෝ. මෙතන ගැටලුවක් තියෙනවා. මොකද්ද ඒ ගැටලුව? පුතේ මේ දෙක සමාන නේ. නේ? හැබැයි කෙනෙක් කොහොම කිව්වට අපිට මෙහෙම කරන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ පැත්තට එකතු කරනවා 273. එතකොට මේ උත්තරේ හරියි 273. තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද තව ක්‍රමයක්? මේ 273න් අඩු කරන්න 273. ඒත් හරි. එහෙනම් බිඳුව සමාන 273යි කිව්වොත් අපිට ඒක හරියි කියලා ඔප්පු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මෙතනින් කරලා තියෙන්නේ මොකක්ද? කෙල්වින් බවටපත් කිරීම. මෙතනින් කරලා තියෙන්නේ සෙල්සියස් බවටපත් කිරීම. එතකොට ඔයාලට දෙන උෂ්ණත්වයක් ඔයා කෙල්වින් බවටපත් කරගන්න නම් මෙන්න බලන්න කරන්න ඕන දේ මොකද්ද? සෙල්සියස් වලින් දී උෂ්ණත්වයට එකතු කරන්න 273ක්. ඔයාලට දී උෂ්ණත්වයක් ඔයා කෙල්වින් බවටපත් කරන්න ඕන නම් අඩු කරන්න 273ක්. හරිද? අපි මෙතනින් බලමු දැන් ඊළඟට ඊළඟ විදිහට කොහොමද හදන්නේ කියලා.